Crystal Audiobooks ඔබ වෙතගෙන එන Harry Potter සහ Deathly Hallows 27 වෙනි පරිච්ඡේදය අවසාන සැඟවෙන තැන. මකරා පදවාගෙන යාමට ක්‍රමයක් හැරීට නොතිබුණි. ඌ යන්නේ කොහෙදයි දැක ගැනීමටද ඌට හැකියාවක් නොතිබුණි. ඌ උඩු ගුවනේදී එක්වරම හැරුණොත් හෝ තරමක් හෝ ඇලවුණහොත් ඔවුන්ට උගේ පුළුල් පිට අල්ලාගෙන සිටින්නට නොහැකි වන බවද ඔවුන්ට වැටහුණි. කෙසේ වෙතත් ඔවුන් උඩ යන්නට ඔවුන්ට ලන්ඩනය අලුපාට හෝ කොළපාට හෝ සිතියමක් මෙන් පහතින් පෙනෙද්දී හැරීගේ උතුරාගිය හැඟීම වූයේ බේරී යන්නට නොහැකිව තිබූ තැනකින් තමන් ගලවා ගැනීම ගැන ඌ කෙරෙහි ඇති වූ කෘතඥ පූර්වක හැඟීමකි. උගේ බෙල්ලට පහත් වී ලෝහමය කොරපොතු තදින් අල්ලාගෙන සිටි හැරි ඇතුළු පිරිසට සිහිල් සුළඟ ආශිර්වාදයක් මෙන් වූජේ ඉන් ඔවුන්ගේ පිලිස්සුණු බිබිලි මතුවුණු සිරුරු වලට සුවයක් දුන් බැවිනි. එය ගෙන මකරාගේ පියාපත් හුලං මෝලක පෙති වැනි විය. බිය නිසා හෝ සතුට නිසා හෝ රොන් මහහඬින් දිවුරමින් සිටි අතර හැමෝනි ඉකි ගසමින් සිටියාය. මකරා ඔවුන් විසිකර දමකැයි හැරි තුළ කලින් තිබූ බිය විනාඩි කීපයකට පසු අඩු වී ගියේ. උගේ බලාපොරොත්තුව ඌ සිටි හිරගෙයින් මිදී හැකිතාක් දුරට යාම බව ඔවුන්ට වැටහුණු හේනි. එහෙත් ඔවුන් බැසගන්නේ කෙසේද? කොයි අවස්ථාවේද යන්න ඔහුට බීගෙන දුනි. මකරන්ට නොනැවති කොතරම් දුර පියාඹන්නට පුළුවන්ද? එසේත් නැතිනම් මේ අන්ධ මකරා බැසීමට සුදුසු තැනක් සොයාගන්නේ කෙසේද යන්න ගැන හැරිට කිසිම දැනුමක් තිබුණේ නැත. ඔහුගේ කෙළල පුපුරු ගසන්නේ යයි සිතමින් ඔහු නිතර වටපිට බැලුවේය. ඔවුන් ලෙස්ට්‍රේන්ජ්ගේ වෝල්ට් එකට ඇතුළු වුණු බව වෝල්ඩමෝට් දැනගනු ඇත්තේ තව කොපමණ කලකින්ද? ග්‍රින්ගෝට්ස් වලට ගොබ්ලින්ලා බෙලට්‍රික්ස්ට මේ බව දන්නනු ඇත්තේ කොතරම් වෙලාවකින්ද? රැගෙන ගොස් ඇත්තේ මොනවාදැයි ඔවුන් දැනගනු ඇත්තේ කොතරම් සැනින්ද? ඉන්පසු රත්තරන් කුසලානය නැති වී ගිය බව ඔවුන් දැනගත් විට ඔවුන් හඹා යන්නේ හෝක්‍රක්සස් පසුපස බව වෝල්ඩමෝට් දැනගන්නවා ඇත. මකරා සීතල පිරිසිදු සුළං ප්‍රිය කරන බව පෙනුනි. ඌ සීතල වලාකුළු මැදින් යනතුරුම ඉහළ නැංගේය. පහතින් පෙනෙන කුඩා වර්ණවත් තිත් නගරයට එන යන කාර් බව ඔහුට සිතුනි. ටිකෙන් ටික ඔහු කොළ පාටින් සහ තුඹුරු පාටින් පෙනුණු බිම් කැබලිවලින් යුත් ගම්මාන වලට උඩින්ද රළු සහ සිනිඳු පටිමින් දිස්වන ඇද වී ගිය ගංගා වලටත් පාරවලටත් උඩින්ද පියාඹූහ. ඌ මොකක් හොයනවා කියලා දෝගොල්ලෝ හිතන්නේ? ඌ තව තවත් උතුරට පියාඹන විට රොන් කෑගසා ඇසුවේය. දන්නේ නෑ. හැරි කෑගෑවේය. ඔහුගේ අත් සීතලෙන් හිරිවැටි තිබුණද ග්‍රහණය බුරුල් කරන්නට සිතුවේ නැත. ඔවුන්ට මුහුදු වෙරළ පහතින් පෙනුණොත් හෝ මකරා මුහුදට පියඹා ගියොත් හෝ ඔවුන් කරන්නට යන්නේ කුමක්දැයි ඔහුට සිතුනි. බඩගින්න සහ පිපාසාව බොහෝ දැනුණු අතර ඔහු සීතලෙන් හිරිවැටි සිටියේය. සතා අවසන් වරට කෑම කා ඇත්තේ කවදාද? ඌට කෑම වීම නොවරවදාම අවශ්‍ය වනු ඇත. එසේ වූ විටක කා හැකි මිනිසුන් තිදෙනෙක් තමාගේ පිටේ සිටින බව ඌට දැනුණොත් හිරු බැස යමින් අහස නීල වර්ණ වීගෙන ආවේය. මකරා නගර හා ගම්බද විශාල ගොඩනැගිලිද පසු කරමින් පියඹා ගියේය. උගේ සෙවණැල්ල විශාල වලාකුළක් මෙන් පොළවට පතිත වුණි. මකරාගේ පිටේ එල්ලී සිටීමෙන් හැරීගේ සිරුරේ සෑම අවයවයක්ම රිදෙන්නට විය. මේක මට හිතෙන දෙයක්ද? එහෙම නැත්තම් අපි පහළ බහිනවද? සෑහෙන වෙලාවක් කතා නොකර සිටි රොන් කීවේය. හැරි පහත බැලූ අතර ඔහුට තද කොළපාට කඳු සහ වැව් හිරු එළියෙන් දුඹුරු ගැසී ඇති අයුරු පෙනින. දර්ශනය කෙමෙන් පැහැදිලි වෙමින් පැවති අතර පිරිසිදු වතුර ඇති බව මකරාට දැනී ගොස් ඇතැයි ඔහුට සිතින. මකරා රවුම් ගසමින් පහතින් පියඹන විට ඒ කුඩා වැවක් බව ඔවුන්ට පෙනෙන. ඌ පහතින් පියාඹනකොට අපි පනිමු. හැරි කතා කොට අනිත් අයට කීවේය. අපි මෙතන ඉන්න බව ඌට තේරෙන්න කලින් කෙලින්ම වතුරට පනිමු. ඔහු එකඟ වූහ. හමෝනි මදක් අකමැත්තෙන් මෙන් එකඟ වූවාය. පක්ෂියාගේ කහ පැහැති යටිපැත්ත වතුරේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වී තිබුණි. දැන් ඔහු මකරාගේ පැත්තගෙන් ලිස්සා ගොස් කකුල් පළමුව වැටෙනසේ දියට පාත් විය. වැටීම හිතුවාට වඩා වැඩි වූ නිසා ඔහු තරමක් හයියෙන් වතුරට වැටුණි. එය මිදුණු කොළ පැහැති බට පඳුර සහිත ලොවකට පා තැබීමක් මෙන් විය.
ඔහු පයින් ගසමින් උඩට පීනා හති හලමින් බලද්දී හර්මෝනි සහ රොන් වැටුණු තැන්වලින් නැගුණ දිය රැලි දුටුවේය. මකරා කිසි දෙයක් දැන සිටි බවක් නොපෙනුණු අතර ඒ වන විටත් ඌ අඩි 50ක් රොන් සහ හර්මෝනි හුස්ම අල්ලමින් ගොත ගසමින් ජලයෙන් මතුවෙද්දී මකරා උගේ පියාපත් වේගයෙන් සලමින් ගොස් ඈත ඉවුරක läග්ගේය. හැරි රොන් සහ හර්මෝනි විරුද්ධ පැත්තේ ඉවුර දෙසට පිනූහ. වැව එතරම් ගැඹුරු එකක් නොවේය. මද වේලාවක් යන විට එය පඳුරු සහ මඩ අස්සෙන් ඇවිදගෙන යෑමක් පිහිනීමක් නොවේය. අවසානයේ ඔහු වැනි වැනි දියපත් වී හතිහලමින් ලිස්සන සුළු තන මත ඇද වැටුණහ. හර්මෝනි ඇද වැටුණේ කහිමින් සහ වැවුලමිනි. ඇද බිම වැටී නිදන්නට යන්නට හැරිට පුළුවන්කම තිබුණත ඔහු නැගිට යෂ්ටියගෙන සාමාන්‍යයෙන් කෙරෙන ආරක්ෂක බන්ධන ඔවුන් වටා කරන්නට පටන් ගත්තේය. එය අවසන් වුණු පසු ඔහු අනෙක් දෙදෙනාට එක්විය. ඔවුන් වෝල්ට් එකෙන් ගැලවී ආවාට පසුව එකිනෙකා හොඳින් ප්‍රථම වතාවට දැකගත්තේ ඒ අවස්ථාවේදීය. ඔවුන් දෙදෙනාගේ සිරුරු වලට පිලිස්සුම් තුවාල තිබුණු අතර ඇඳුම් තැන තැන ඉරී තිබුණි. ඩිටනි සාරය තුවාලවල ගාන විට ඔවුන් දෙදෙන වේදනාවෙන් කෑගෑහ. හර්මෝනි බෝතලේ හැරි අතරදී ෂෙල් කොටේජ් වලින් ගෙන ආ වට්ටක්කා යුෂ බෝතල් 3ක්ද හැම දෙනාටම වියලි පිරිසිදු ඇඳුම්ද දුන්නාය. ඔහු ඇඳුම් මාරු කරගෙන වට්ටක්කා යුෂ පානය කළහ. හරි, දැන් අපේ වාසි පැත්තට. හිඳගන සිටමින් අතේ හම සුවවන හැටි බලමින් රොන් කතා කළේය. අපට හෝක්‍රක්සස් එක ලැබුණා. පාඩු පැත්තට. කඩුව ලැබුණේ නෑ. කඩුව ලැබුණේ නෑ. දත් තද කරගෙන හැරි කීවේය. ඔහු සිටියේ කලසමේ ඉරුණු තැනින් යට කකුල් තිබුණු පුලිස්සුම් තුවාල වලට ඩිටනි දමමිනි. කඩුව ලැබුණේ නෑ. රොන් එයම ප්‍රතිරාවය කළේය. අර වංචාකාර හොර කඩියා. තමන් ගලවා දැමූ තෙත කෝඩ් සාක්කුවෙන් හෝක්‍රක්සසය එළියට ගත් හැරි එය ඔවුන් ඉදිරියේ තන මත තිබ්බේය. හිරු එළියෙන් විටින් විට බැබළුණු එය දෙස ඔහු විෂබමින් බලා සිටියහ. මේ සැරේ අඩු ගානේ ඒක අපේ බෙල්ල වටේ දාගන්නවත් බැහැ. ඒක බෙල්ල එල්ලෙනකොට අමුතුවට පෙනේවි. අත පිටුපසින් කට පිසදමමින් රොන් කීවේය. හර්මෝනි ඈත එහා ඉවුරේ තවමත් දියබොන මකරා දෙස බලා සිටියාය. උට මොනවා වෙයි කියලා දවා හිතන්නේ? ඇය ඇසුවාය. මුකුත් කරදරයක් වෙන එකක් නැහැනේ. ඔයා කතා කරන්න හරියට හැග්‍රිඩ් වගේ. රොන් කීවේය. ඌ මකරෙක් හර්මෝනි. ඌට ඌව බලා ගන්න පුළුවන්. කරදර වෙන්න ඕනේ අපි. මොකක්ද ඔයා කියන්නේ? මන් දන්නේ මේක ඔයාට කොහොම කියන්නද කියලා. රොන් කීවේය. ඒත් අපි ග්‍රින්ගොට්ස් වලට ඇතුළු වුණා කියලා ඒගොල්ලෝ දැනගනීවි. ඔවුන් සිනාසෙන්නට පටන්ගත් අතර එය නැවැත්වීම දුෂ්කර විය. හැරිගේ ඉල ඇට රිදෙන්නට වූ අතර ඔහුට බඩගින්න නිසා ඔල්මාදය ඇති වූවා සේවිය. ඒත් ඔහු රතුවන් ආකාශය දෙස බලාගෙන තනමත වැතිරී උගර බැරැන්ඩි වනතුරු සෙනාසුනේය. ඒ වුණාට අපි දැන් මොකද කරන්න යන්නේ? නැවතත් පුරුදු විෂයට පසමින් හර්මෝනි ඇසුවාය. එයා දැනගනීවි නැද්ද? එයාගේ හෝක්‍රක්සස් ගැන අපි දන්නවා කියලා නම නොකෙනෙක් කෙනා දැනගනීවි. ඒගොල්ලෝ එයාට කියන්න බයින් ඇති. රොන් අපේක්ෂා සහගතව කීවේය. ඒගොල්ලෝ ඒක වහලා දාපි. අහස වැව් ජලයේ සුවඳ රොන්ගේ කටහඬ මේ සියල්ල නැති වී ගියේය. හැරිගේ හිස කඩු පහරලක් කලක මෙන් විය. ඔහු සිටියේ මද ආලෝකයක් තිබුණු කාමරයකය. ඉන්ද්‍රජාලිකයින් පිරිසක් අර්ධ කවාකාරව ඔහු ඉදිරියේ සිටි අතර ඔහුගේ දන ඉදිරියේ වැවුලන කෙසඟ සිරුරක් තිබුණි. මම මොකද්ද මට කිව්වේ? ඔහුගේ කටහඬ උස් උදාසීන බවක් පළ කළද ඇතුළත ඌයේ බියකි. ඔහු බියව සිටි එකම දෙය එහෙත් එය නිවැරදි විය නොහැකිය. එය කෙසේ විය හැකිදැයි ඔහුට නොවැටහේ. ඔහුට ඉහලින් ඇති රතු ඇස් දෙස බැලිය නොහැකිව ගොබ්ලිනයා ගැහෙන්නට විය. ඒක අයිත් කියපන්. ඔහු නිමනුවේය. ඒක අයිත් කියපන්. ඔතුමාණෙනි. ගොබ්ලිනයා ගොත ගැසුවේය. උගේ කළු ඇස් බියෙන් වෙලී තිබුණි. ඔතුමාණෙනි, අපි නවත්තන්න උත්සාහ කළා. බොරු වේශයකින් ආපු ඈයින්ව උන් ලෙස්ට්‍රේන්ජ්ගේ වෝල්ට් එකට ඇතුළු වුණා. බොරු වේශයකින් ආපුම් මොකද්ද? මං හිතන් හිටියේ ග්‍රින්ගොට්ස් වල ඒ වගේ ඈයින්ව අල්ල ගන්න ක්‍රම යොදලා තියෙනවා කියලායි. කවුද? පෝටර්ලා මෙහි තව දෙන්නෙකුයි. එතකොට ඒගොල්ලෝ ගෙනිච්ච මොනවද? ඔහු කෑකසා ඇසුවේය. ඔහු තුළ දැඩි බියක් නැග ආ අතර ඔහුගේ කටහඬ උස් විය. කියපන්!
මොනවද උන් ගනිච්චේ? අනේ උතුමාණෙනි ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි උතුමාණෙනි. මේ පොඩි රත්තරන් කුසලානයක් උතුමාණෙනි. එය අහිමිවීම නිසා නැගී දැඩි කෝපයෙන් උස් හඬකින් කළ කෑගැසීම ඇසුනේ වෙනත් අයෙකුගේ කෑගැසීමක් ලෙසිනි. ඔහු වියරු විය. උන්මාදයට පත්විය. ඒ සැබෑවක් විය නොහැක. ඒ කළ නොහැක්කකි. ඔහුගේ රහස ළමයා දැනගනිතයි කවුරු නම් සිතන්නද? එල්ඩ වෝන්ඩ් එක ගුවනට එල්ලවනු අතර ඉන් කොළ එලියක් නිකුත්වෙත්ම දන ගසා සිටි ගොබ්ලිනයා පෙරලී වැටි එතැනම මිය ගියේය. ඔහු ඉදිරියේ බලා සිටි ඉන්ද්‍රජාලිකයින් බියෙන් ඒ මේ අත දිව්වෝය. දොර දෙසට දිවකිය බෙලට්‍රික් සහ ලූෂියස් මැල්ෆෝයි අන් අය පරදවා ගියහ. නැවත නැවතත් ඔහුගේ යෂ්ටිය එසවනු අතර රන් කුසලානය නැතිවීම ගැන ප්‍රවෘත්තිය ගෙනා නිසා ඉතුරු වී සිටි සියල්ලන්ම ඔහු මරා දැමීය. මලවුන් අතරේ ඔහු එහා මෙහා සක්මන් කරන්නට වන්නේය. ඔහුට සියල්ල මැවී පෙනෙන්නට විය. වස්තුව ඔහු යොදා තිබුණු ආරක්ෂා අමරණීයත්වයට පමනුවන ආධාර දිනපොත විනාශ කර ඇති අතර දැන් කුසලානයට සොරකම් කරගෙන ඇත. ඒ ළමයා අනෙක් ඒවා ගැනත් දැනගෙන සිටිනම් සිදුවන්නේ කුමක්ද? ඔහු දැනටමත් තවත් ඒවා සොයාගෙන හෝ එසේ කිරීමට කටයුතු කොට හෝ ඇද්ද? මේ සියල්ල පසුපස සිටින්නේ ඩම්බල්ඩෝද. ඔහු ගැන නිතරම සැකයෙන් සිටි ඩම්බල්ඩෝ ඔහුගේ නියමයෙන් මරණයට පත් කළ ඩම්බල්ඩෝ තමා ළඟ දැන් තිබෙන යෂ්ටිය හිමව සිටි ඩම්බල්ඩෝ එහෙත් මරණයේ අපකීර්තිය ළමයා මගින් හිමිකර දෙන්නට ළඟාවී සිටින ඩම්බල්ඩෝ ළමයා මගින් එහෙත් ළමයා ඔහුගේ හෝක්‍රක්සස් එකක්වත් විනාශ කළේ නම් අඳුරු මායාකරු එය දැනගත යුතුව තිබුණි. ඔහුට එය දැනන්නට තිබුණි. ඒ හැම කෙනෙක්ටම වඩා ශ්‍රේෂ්ඨ වූ මහා බලගත වූ ඔහුට ඩම්බල්ඩෝ සහ තවත් නම් නොදත් අහිංසක පිරිසකගේ මරණය සිදු කළ ඔහුට මහා නර්ක මහා වැදගත් ලෝඩ් වොල්ඩමෝට්ටම පහරදී අංගපසක සිඳමිද දැමුවේ නම් ඔහු එය නොදැන සිටියේ කෙසේද? දිනපොත විනාශ කළ අවස්ථාවේම ඔහුට එය නොදැනුණු බව සැබෑය. එහෙත් ඒ තමා අවතාරයකට වැඩි නොවූ හැඟීම් දැනෙන්නට සිරුරක් නොමැත්තකු වූ නිසා යයි ඔහුට සිදුනි. නැත ඇත්තෙන්ම අනිත්වා ආරක්ෂිතව ඇත. අනිත් හෝක්‍රක්සස් පීඩාවලට අසු නොවී ඇත. එහෙත් ඔහු එය දැනගත යුතුය. එය සහතික වශයෙන්ම දැනගත යුතුය. ඔහු එහා මෙහා සක්මන් කරමින් යද්දී එතන තිබුණු ගොබ්ලිනයාගේ සිරුරට පා පහරක් ගැසීය. ඔහුගේ දැවෙන මනසේ තිබුණු චිත්‍රය නොපැහැදිලි විය. වැව කුඩා පැල හොග්වොට්ස් තරමක තැන්පත් බවක් ඔහුගේ කෝපය ලිහිල් කළේය. ඔහු මුද්ද ගෝන්ට්ගේ කුඩා පැලේ සඟවා තිබූ බව ළමයා කෙසේ දනීද? ඔහු ගෝන්ට්ලාගේ නෑදෑ සමදකමක් ඇති බව කිසි කෙනෙක් කවදාවත් දැන නොසිටියේය. ඔහු ඒ සම්බන්ධය යටපත් කරගෙන සිටියේය. මරා දැමීම ඔහුට සම්බන්ධ කර නොතිබිනි. මුද්ද ඒකාන්ත වශයෙන්ම නිරුපද්‍රිතව ඇත. ළමයා හෝ අන් කිසිවකු හෝ ගල් ගුහාව ගැන දැනගන්නේ හෝ ඒ සඳහා යොදාගෙන ඇති ආරක්ෂා හරහා ගමන් ගන්නේ හෝ කෙසේද? මාලපෙත්ත සොරකම් කිරීමේ අදහස හාස්‍ය ජනකය. එය විය නොහැක්කකි. පාසැල ගත් කල එහි ඇති සෑම ගැඹුරු රහසක්ම දන්නේ තමා පමණක් හේන් හෝක්‍රක්ෂසය සඟවා ඇත්තේ කොතැනකදයි දන්නේ තමා පමණය. ඒ අතරම නාගීනී සිටි. ඇය දැන් තමන් අසලම සිටිය යුතුය. ඇය තවදුරටත් තමාගේ ආරක්ෂාව යටතේ කෙරෙන අනක්‍රියාත්මක කිරීම් වලට යවන්නේ නැත. එහෙත් නිවැරදිව දැන ගැනීමට හොඳින්ම ස්ථිරව දැන ගැනීමට සඟවා තිබෙන තැන්වලට තමාම යා යුතුය. තමාගේ හෝක්‍රක්ෂ සඳහා දෙගුණයක ආරක්ෂා සැලසිය යුතුය. එල්ඩ යෂ්ටිය සෙවීම වැනි පරීක්ෂණ තමාම තනිවම කළ යුතුය. ඔහු පළමුවෙන්ම යා යුත්තේ කොතැනටද? වඩාත්ම අනතුරුදායක බවක් ඇත්තේ කොයි එකටද? වික්ෂිප්ත සිතුවිල්ලක් ඔහු තුළ මතුවිය. ඩම්බල්ඩෝ ඔහුගේ මැදනම දැන සිටියේය. ඩම්බල්ඩෝ සමහර විට ගෝන්ට්ලාගේ සම්බන්ධය දැනගෙන සිටින්නට ඇත. ඔහු ඒවා සඟවා තිබෙන තැන්වලින් අඩුම ප්‍රවේශමක් ඇත්තේ සමහර විට අතහැර දමා තිබුණු පැලවිය යුතුය. එම නිසා ඔහු පළමුව යා යුත්තේ එහිය. ඩම්බල්ඩෝ ඔහු සිටි අනාථ මඩම හරහා පසු කාලයේ කළ යම් කිසි වැරදි වැඩ සමහරක් දැනගෙන සිටියත් වැව එය විය නොහැක්කකි. එතකොට හොග්වොට්ස් එහෙත් එහි ඇති හෝක්‍රක්ෂසය ආරක්ෂිත බව ඔහු දැන සිටියේය. පාසලට තබා හොක්ස්මීඩ් වලටවත් නොදැනී ඇතුළු වීමට පෝටර්ට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් ළමයා නැවතත් මාලිගාවට ඇතුළු වන්නට උත්සාහ කරන්නට පුළුවන් බව
ස්නේප්ට දැනුම් දිය යුතුය. එහෙත් ළමයා නැවතත් ආපසු පැමිණෙන්නේ ඇයිදැයි ස්නේප්ට කීම මෝඩ වැඩකි. බෙලට්‍රික්ස් සහ මැල්ෆෝයි විශ්වාස ගැන සිටීමෙන් කර ඇත්තේ මෝඩ වැඩකි. ඔවුන් විශ්වාසය තැබීම කෙතරම් අමනෝක්‍ය දැයි ඔවුන්ගේ අවප්‍රවේශම් කම සහ මෝඩකම පෙන්වා දී තිබෙනවා නොවේද. ඔහු මුලින්ම ගෝන්ට්ලාගේ පැලට යා යුතු අතර නගිනීද රැගෙන යා යුතුය. ඔහු තවදුරටත් සර්පයාගෙන් වෙන් වී සිටීම සුදුසු නැත. ඔහු කාමරෙන් පිටත් වී ශාලාව මැදින් ඇවිදගෙන ගොස් අඳුරු උද්‍යානයේ වතුර මල ඇති තැනට ගියේය. ඔහු පාසල් ටං බසින් සර්පයාට කතා කළ අතර ඌ දිගු සෙවණැල්ලක් මෙන් ඔහු සමග යාමට ලිස්සාගෙන ආවේය. හැරි ආපසු වර්තමානයට පැමිණෙත්ම ඔහු දැස් විවෘත කළේය. හිරු බැසගෙන යද්දී ඔහු වැව එවුරේ වෙතර සිටි අතර රොන් සහ හර්මෝනි ඔහු දෙස බලා සිටියහ. ඔවුන්ගේ කනස්සල්ලට පත් පෙනුමින්ද ඔහුගේ කැරලේ පැවති නිරන්තර කෙටීමෙන්ද වොල්ඩමෝඩ්ගේ මනස තුළට ඔහු ගිය ගමන සැලකිල්ලට භාජනය වී නොතිබුණේ නොවේ. ඔහු ගැහෙමින් නැගී සිටි අතර ඔහුගේ තෙත ඇඳුම් නිසා ඔහු පුදුමයට පත්විය. කුසලානේ කිසිම ගණන් ගැනීමකින් තොරව තමන් ඉදිරියේ තනමත තිබෙන බවත් බැසියන් හිරු රැසින් වැව තද නිල් පාටින් බැබලන බවත් ඔහුට පෙනුනි. එයා දන්නවා වොල්ඩමෝඩ්ගේ යටිගිරියෙන් කෑගැසීම් නිසා හැරිට තම කටහඬ ඉතාම පහත් බවක් අමුතු බවත් සිතුනි. එයා දන්නවා එයා අනෙක් ඒවත් හොඳින් තියනවද කියලා බලන්න යන්නේ. එතකොට අන්තිම එක ඔහු ඒ වන විටත් නැගිට සිටියේය. ඒක තියෙන්නේ හොග්වොට්ස් වල. මං ඒක දැනගෙන හිටියා. මං දැනගෙන හිටියා. රොන් මුව අයාගෙන ඔහු දෙස බලා සිටියේය. හර්මෝනි කලබලයට පත් ලෙසින් ඔහු අසලින් දනගසා ගත්තාය. ඒත් ඔය මොනවද දැක්කේ? ඔයා කොහොමද දන්නේ? එයා කුසලානේ ගැන දැනගන්න එක මම දැක්කා. මං එයාගේ මොලේ හිටියා. එයා වොල්ඩමෝට් විසින් සුළු මොහොතකට කළ ඝාතන හැරිට මතක් විය. එයා මහා කේන්තියකින් ඉන්නේ. ඒ එක්කම බය වෙලා. අපි කොහොමද මේවා දැනගත්තේ කියලා එයාට තේරුම් ගන්න බෑ. අනෙක්වා හොඳින් ආරක්ෂිතද කියලා බලන්න දැන් එයා යනවා. පළමුවෙන්ම මුද්ද. එයා හිතන් ඉන්නේ ස්නේප් ඉන්න නිසා හොග්වර්ට්ස් වල එක තමයි හොඳින් ආරක්ෂිත කියලා. එතනට නොපෙනෙන්න යන එකත් ඒ තරම් ලේසි නැති නිසා මං හිතන්නේ එයා ඒක අන්තිමටම බලන්න යාවි. ඒත් පැය ගානකින් එයා එතනට එන්නත් පුළුවන්. ඒක හොග්වර්ට්ස් වල කොහෙද තියෙන කියලා ඔයා බැලුවද? රොන් ඇසුවේය. රොන්ද එවිටම නැගිට සිටියේය. නෑ. එයා වැඩි උනන්දුවක් ගත්තේ ස්නේප්ට අනතුරු අඟවන්න. ඒක හරියටම තියෙන තැන ගැන එයා හිතුවේ නෑ. ඉන්න. රොන් හොක්‍රක්සසය අතටගෙන හැරි නොපෙනෙන කබාය ඇඳ ගන්නා විට හර්මෝනි කෑ ගැසුවාය. අපිට නිකම් මෙතනට යන්න බෑ. ඉස්සරහ දොරෙන්. දැන් ඒකේ හෙඩ්මාස්ටර් ස්නේප් මතකනේ. අපිට සැලස්මක් ඕනේ. අපි පිටත් වෙන්න ඕන. හැරි තරයේම කියා සිටියේය. ඔහු බලාපොරොත්තුව සිටියේ නිදා ගන්නටය. අලුත් කෝඩාරම තුළට රිංගන්නටය. එහෙත් එය දැන් කල නොහැක. මුද්දයි මාලපෙත්තයි දෙකම නැති වෙලා කියලා එයා දැනගත්තම එයා මොනව නොකරයි කියලාද ඔයා දන්නවද? එයා හොග්වොට්ස් ආරක්ෂා මදි කියලා එතන තියෙන එක තව තැනකට මාරු කළොත් මොකද වෙන්නේ? ඒත් අපි කොහොමද නිකම්ම ඉස්සරහ දොලෙන් ඇතුළු වෙන්නේ? අපි හොග්ස්මීඩ් වලට යමු. හැරි කීවේය. එතනට ගිහින් ඉස්කෝලේට දාලා තියෙන ආරක්ෂාවල් මොන වගේද කියලා දැනගත්තම අපි මොකක් හරි ක්‍රමයක් කරන්න උත්සාහ කරමු. ලෝකෙට එන්න හමාවනි. මේ සැරේ අපි ඔක්කොම එකට ඉන්න ඕනේ. ඒත් මේක ඇතුලේ අපිට ඔක්කොටම ඉඩමදි. ඉක්මනටම කලවර වේවි. කවුරුවත් අපේ කකුල් දකින එකක් නැහැ. විශාල පියාපත් ගසන හඬ කළු පැහැති වතුරේ ඈතින් ඇසිනි. මකරා වතුර බී උඩට පියාඹමින් සිටියේය. ඌ උඩට පියාඹා ගොස් සැනෙන් කළුවෙමින් පවත්නා අඳුරු ආකාශය පසුබිම් කොටගෙන අසල කන්දක් වෙත පියාඹා යනු පෙනෙනි. හර්මෝනි ඉදිරියට පැමිණ අනෙක් දෙදෙනා අතරින් සිටගත්තාය. හැරි ඇදිය හැකිතරම් යටට කබාය ඇදගත් සැනින් ඔහු එතනම කැරකී දැඩි අඳුර තුළ නොපෙනී ගියහ. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ
බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩය මත ක්ලික් කරන්න. ස්තුතියි.